හයි කොහොමද ඉතින් හැමෝටම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ වීඩියෝ එක සෑහෙන කාලයකට පස්සේ ස්ටඩි ව්ලොග් එකක්. ඉතින් ඔයාලා වීඩියෝ එකේ දකින්න නැති කැප්ෂන් එකේ මම දාලා තියෙනවා. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා වීඩියෝ එක මොකක්ද කියලා. ඉතින් ඔන්න අද ඇවිල්ලා සඳුදා දවසක්. මේ දවස්වල අපේ කැම්පස් එකේ අපේ ෆැකල්ටි එකට ස්ටඩි ලීව් දීලා තියෙන්නේ. මට 14 වෙනිදා ඉඳලා එක්සෑම්ස් පටන් ගන්නවා. කොහොමද ටයිම් ටේබල් එක හදාගත්තට පස්සේ එක දිගට එක්සෑම් 14 තියෙනවා 15 තියෙනවා 16 තියෙනවා. ඒ හින්දා ඔන්න මට හිතුණා අද ඊට කලින් ස්ටඩි ව්ලොග් එකක් කරොත් හොඳයි කියලා. මොකද ඊට පස්සේම සමහර විට මට වීඩියෝස් දාගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් කොහොම හරි පහුගිය ටිකේම එක දිගට කැම්පස් එකේ ඉවෙන්ට්ස් තිබ්බා. සෑහෙන වැඩ ගොඩක් තිබ්බා ඉවෙන්ට්ස් වල එක දිගට තිබ්බා. ඩිපාර්ට්මන්ට් එකේ ඉවෙන්ට්ස් තිබ්බා. ඊට පස්සේ කොහොම හරි මගේ අමතර වැඩ ඔක්කොම ටික නතර කරලා දැන් ඔන්න මේ ටිකේ එක්සෑම් එකට වැඩ කරනවා පාඩම් කරනවා. ඉතින් මට හිතුණා ස්ටඩි ව්ලොග් එකක් කරොත් හොඳයි කියලා. මොකද ඊට පස්සේ මට එක දිගට ආයෙ ව්ලොග්ස් හරි මොන හරි මගේ මොන හරි කන්ටෙන්ට් කරගන්න පුළුවන් වේද කියලා ෂුවර් නැහැ. එක දිගටම ටයිම් ටේබල් එකේ එක දිගටම එක්සෑම්ස් තියෙන හින්දා. හරි අද මම කතා කරන්න ඉන්න කාරණාව ගොඩාක් දෙනෙක්ට වැදගත් ඒ විශේෂයෙන්ම A level වලට එන්න ඉන්න අයට වගේම A level කරන නංගිලා මල්ලිලාට වගේම කැම්පස් යන්න බලන් ඉන්න ඔයාටත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම වැදගත්. ඒ හින්දා ස්කිප් නොකර මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. මගේ ජීවිතේ පෞද්ගලික අත්දැකීම් ගොඩක් ඔයත් එක්ක ෂෙයා කරගන්න මේ වීඩියෝ එකේ මම ලැස්තිලා ඉන්නවා. A level කාලේ මම කොයි විදිහටද වැඩ කරේ සහ A level කාලේ මගේ කොයි විදිහටද ගත වුනේ සහ කැම්පස් එන්න මම මොන වගේ වැඩ ටිකක්ද කරේ කොහොමද එක්සෑම් එකට රෙඩි වුනේ මෙන්න මේ වගේ කාරණා ටිකක් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉස්සෙල්ලා බලන්න ඔයත් මං වගේ මේ ටයිප් ළමයෙක්ද කියලා. පළවෙනිම කාරණාව තමයි මම නිතරම පාඩම් කරන ළමයෙක් නෙමෙයි. සමහර විට ඔයත් මගේ ටයිප් එකේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මං හැමදාම දැන් ඉස්කෝලේ යනවා කියලා හිතන්නකෝ. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා ඊට පස්සේ නිතරම පාඩම් කරන එහෙම ළමයෙක් නෙමෙයි. මම විභාගයට පාඩම් කරනවා මිසක් අර නිතරම එක දිගට පාඩම් කරන කෙනෙක් නෙමෙයි. ඉස්කෝලේ කාලේ මම A level කරපු කාලේ කොවිඩ් ආවා. කොවිඩ් ආවට පස්සේ අපි ගෙදරනේ හිටියේ. කොවිඩ් එන්න කලින් මුල් කාලේ මම ලොකුවට පොතපත පාඩම් කරපු ළමයෙක් නෙමෙයි. ඒ කියන්නේ මම එක්සෑම් එකට පාඩම් කරාට අර එක දිගට කන්ටිනියු කර හැමදාම පාඩම් කරපු ළමයෙක් නෙමෙයි. ඒ කාලේ අපිට මතකයි මට මතක විදිහට මේ මුල් කාලේ ස්පෝර්ට් මීට් තිබ්බා. මම එක කම්පිටිෂන්ස් වලට ගියා. ඩාන්සින් කම්පිටිෂන්ස් වලට ගියා. ඔය කාලේ ලොකුවට පාඩම් කරන්න පොතපතට එහෙම ලොකුවට අවධානයක් තිබ්බ ළමයෙක් නෙමෙයි. ඊට පස්සේ කොවිඩ් ආවනේ. කොවිඩ් ආවට පස්සේ ටියුෂන් ක්ලාස් යන්න උන්නේ නැහැ. ඉස්කෝලේ ඒ මොනවත් නැති වුණා. ඒ හැමදේම නැවතුණා. හෝල්ඩ් වුණා. ඊට පස්සේ එකපාරටම මට YouTube එකේ අහම්බෙන් වගේ වීඩියෝ එකක් හම්බෙනවා. මට හරියට මතක නැහැ ළමයි ගුරු ගෙදර හරි මොකක් හරි YouTube channel එකක්. ඒකේ A level subjects වෙනම උගන්වනවා. හරිම සරලව. මම ඔයාලට මේ වීඩියෝ එකේ පස්සේ අන්තිමට description එකේ දාන්නම් හොයලා ඒ ටික. මට මතක විදිහට ගුරු ගෙදර මම වැරදි නම් ඒක හරි ගස්සන්න කමෙන්ට් එකේ. ගුරු ගෙදර හරි හොම channel එකක් තිබ්බා. ඒකේ political science වලට පාඩම් කියලා දුන්නා. ඉතින් මම හරිම ආසාවෙන් වෙනදටත් වඩා අහගෙන ඉඳලා මම තනියම ඉගෙන ගත්තා. self study එකට තමයි මම ගියේ ඉස්සෙල්ලාම. ඒක මම දන්නේ නැහැ මට කොයි විදිහට ඇති වුණාද කියන කාරණාව. හැබැයි කොවිඩ් එක ගෙදර හිටපු කාලේ ෆෝන් එක බල හිටපු වෙලාවක මට එකපාරට මේ YouTube channel එක සජෙස්ට් වුණා. ඊට පස්සේ මම ඒකේ තිබ්බ හැම වීඩියෝ එකක්ම ස්කිප් නොකර බැලුවා සහ ඒ වීඩියෝ එකින් එක මම ෂෝට් නෝට්ස් විදිහට ගහගත්තා කියන හැම කරුණක්ම අහගෙන ඉඳලා. ඉතින් ඔන්න ඔතනින් තමයි මට A level වලට හොඳට පාඩම් කරන්න ඕනේ කියන මේ දේ ඔළුවට ආවේ ළමයි. හරිද? ඒක එකපාරටම ආපු දෙයක් මම දන්නේ නැහැ කොහොම ආවද කියන්න. හැබැයි මේ channel එකේ දේවල් බැලුවත් එක්කම මට හරිම ආස හිතිලා මම කරේ සංනිවේදන හා මාධ්‍යාධනය දේශපාලන විද්‍යාව සහ නර්තනයේ A level වලට. එතකොට ඒ වෙනකොට ඒ සබ්ජෙක්ට් තුනට මම ටියුෂන් ක්ලාස් ගියා. කොහොම හරි මම ඒ සබ්ජෙක්ට් තුනටම ක්ලාස් ගියාට ඒ වෙනකොට කොවිඩ් එක ක්ලාසස් නැති වෙලා තිබ්බේ නවත්තලා තිබ්බේ. ඉස්කෝලේට ලොකුවට ඒ කාලේ වෙනකොට එහෙම ඔන්ලයින් උගන්වන්න තරම් පටන්ගෙන තිබ්බේ නැහැ. මුල්ම කාලේ කොවිඩ් මේ 19 ආපු
කොහොම හරි ඊට පස්සේ මට ආසි හිතිලා මම අනිත් සබ්ජෙක්ට් වලටත් වෙනම ඒ හැම එකක්ම එකින් එක කියවලා බලලා ෂෝට් නෝට් ගහගත්තා. ඊට පස්සේ කොහොම හරි කාලෙත් එක්ක ඔන්ලයින් ක්ලාසස් පටන් ගත්තා. මම ඔන්ලයින් ක්ලාසස් වලට ගියා. ඔන්න පළවෙනි කාරණාව තමයි ඔය දේ. මට මොටිවේෂන් එක ආවේ ඔය වීඩියෝස් ටික බලලා ළමයි. හරිද? මොකද ඊට කලින් මම එහෙම සෙල්ෆ් ස්ටඩීස් වලට ගියපු ළමෙක් නෙමෙයි. සාමාන්‍යයෙන් මම පාඩම් කරනවා. හැබැයි අර පොත පතේම ඇලිලා හිටපු ළමෙක් නෙමෙයි. හැබැයි මම එක දිගට කන්ටිනියු කරගෙන ගියා ඒකේ channel එකේ වීඩියෝ. මොකද ක්ලාස් එකේ ගන්නවාට ක්ලාස් එකේ වැඩත් නවත්තලානේ තිබ්බේ. ඒ හින්දා මොකද කියන්නේ අපිට කොවිඩ් එක. ඒ හින්දා අරකින් මාරම විදිහට මොටිවේෂන් එකක් ආවා සහ මම ඒ කාලය තුලට සෑහෙන වීඩියෝස් බැලුවා. ඔයාලත් ගොඩක් වෙලාවට YouTube එකේ නිතරම ඉන්න කෙනෙක් නම් ඔයාලට වැලියු වෙන වැදගත් දෙයක් කියන්නම්. ඒ තමයි ගොඩක් වෙලාවට ඔය ලංකාවේ ස්ටඩි බ්ලොග්ස් දානවනේ නිතරම ඒ දේවල් බලන්න. ගොඩක් වෙලාවට අපි පාඩම් කරන්නේ මොනවාද එක එක ටිප්ස් ඒවා ඔයාලා පාවිච්චි කරලා බලන්න. ඒවා ගොඩක් වෙලාවට වැදගත් වෙනවා ඔයාලට. අනිත් අය කරන දේම කරන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඒ අයගෙනුත් යමක් ගන්න තියෙනවා නම් ඒ දේවල් ඒ ලෙවල් වලට ගන්න. මොකද O level වගේ නෙමෙයි. ඒ ලෙවල් කඩේම කියලා කියන්නේ ජීවිතේම වෙනස් කරන තැනක්. හරියට මගේ ජීවිතේ වෙනස් කරා වගේ. ඉතින් ඔය විදිහට තමයි මගේ පළවෙනි ස්ටෙප් එක මම තිබ්බේ. දෙවෙනි කාරණාව තමයි දැන් ඔය විදිහට මම සෙල්ෆ් ස්ටඩි කරගෙන යනකොට කාලෙත් එක්කම ටියුෂන් ක්ලාස් පටන් ගත්තා. ඒ කියන්නේ ඔන්ලයින් කරන්න ගත්තා. ඉස්කෝලේත් අපේ ගුරුවරු ඔන්ලයින් ක්ලාස් කරන්න ගත්තා. ඔය කාලේ මට තේරුණ දෙයක් තමයි මම අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න ඕන කියන කාරණාව. ඔයාලා දන්නවද ළමයි පාස් පේපර්ස් කරන එකේ වටිනාකම කොච්චරක්ද කියලා? ඒක කියලා නිම කරන්න බැරි තරම්. මට ඒ ලෙවල් වලට හොඳ රිසල්ට් එකක් ගන්න සබ්ජෙක්ට් තුනටම හොඳම හයියක් වුණ දෙයක් තමයි පාස් පේපර්ස් කියලා කියන්නේ. මාස්ටර් ගයිඩ් එකේ තිබ්බ හැම පාස් පේපර් එකක්ම මම කරා. සහ මුල ඉඳලා මට අන්තිම වෙදී පාස් පේපර්ස් වල තිබ්බ ප්‍රශ්න පවා මතක හිටින තරමට මම එකම ප්‍රශ්න 10 පාරකට වඩා ලියන්න නැති. විශේෂයෙන්ම ඔයාලට මෙතනදී මම ටිප් එකක් දෙන්නේ. ඔයාලා පාස් පේපර්ස් කරන්න මාස්ටර් ගයිඩ් එකේ අනිවාර්යෙන්ම සහ ඊට අමතරව පළාත් පේපර්ස් දෙනවනේ. ඒ කියන්නේ දැන් ඔයාලා ඉන්න පළාතට අදාළව ඒ පළාත් පේපර්ස් ඔයාලට වාර විභාගවලදී හම්බ වෙනවා. ඊළඟට වෙනත් පළාත්වල පේපර්ස් උත් ඔයාලට හම්බ වෙනවා. ඊළඟට ගුරුවරු වෙනම හදන පේපර්ස් තියෙනවානේ. ඒ දේවල් අනිවාර්යෙන් කරන්න. සයිට අමතරව මම ගොඩාක් වෙලාවට දැක්ක කාරණාව තමයි මට අහම්බෙන් හම්බුණා ඒ ලෙවල් කාලේ වෙබ්සයිට්ස් වල තියෙනවා සමහර පාස් පේපර්ස්. එහෙම නැත්නම් ගුරුවරු හදලා දාපු ඒවා. සමහර දේවල් ඇත්තටම කිසිම වටිනාකමක් නැති පාස් පේපර්ස් කියලා කියන්නේ ගුරුවරු හදපු ඒවා. මම දන්නේ නැහැ ඒවා ගුරුවරු හදපු ඒවාද කියලා. අපේ සිලබස් එකටවත් ගැලපෙන්නේ නැති කිසිම වටිනාකමක් නැති සමහර පේපර්ස් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් කරලා ඔයාට තියෙන ලකුණු ටිකක් නැති කරගන්න එපා. හින්දා හොඳ වැදගත් පාස් පේපර්ස් ටිකක් කරා. ඉතින් ඒ හින්දා ඔයාලට කියන්න දෙන අනිවාර්යයෙන් පේපර්ස් කරන්න. පේපර්ස් කරන එක ඔයාලට හොඳ ලකුණකට යන්න, හොඳ රෑන්ක් එකකට යන්න, හොඳ ඉසෙට් කෝ එකක් ගන්න අනිවාර්යයෙන්ම හේතු වෙනවා. ඒ වගේම තමයි ළමයි අපේ මතකයේ කියන එක දවසින් දවස අලුත් වෙනවා වගේම අපි ඔළුවේ රඳවා ගන්න සමහර පරණ දේවල් සමහර වෙලාවට අමතක වෙන්න පුළුවන්. ඒ හින්දා ඒවා අනිවාර්යයෙන්ම ඩේලි කන්ටිනියු කරගෙන යන්නත් ඔයා අමතක කරන්න එපා. ඒකයි මම කිව්වේ අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න, අපි කරපු පාඩම් නැවත නැවත මතකාවර්ජනය කරගන්න. ඔයාලා ඒ කාලේ ඇතුළත, ඒ ලෙවල් කාලේ ඇතුළත ඒ වැඩේ විතරක්ම ඉන්න වෙන දේවල් වලට අවධානය යොමු කරන්නේ නැතුව. ඒ වගේම තමයි ගොඩාක් අය කියන දෙයක් නේ ඔය පාඩම් කරනකොට ෆෝන් එක තියාගන්න එක හරිම කරදරයි. ෆෝන් එක තිබ්බොත් පාඩම් කරන්නේ නැහැ වගේ දේවල්. හැබැයි මට ඒ වගේ දෙයක් වුණේ නැහැ. මම කලින් වීඩියෝ එක දාලා තිබ්බා මතක ඇති. ඔයාලා බැලුවා නම් ඒ වීඩියෝ එක සාමාන්‍යයෙන් ෆෝන් එකෙන් ඈත් වෙන්න ඕනි කියන කාරණාව මේ ෆෝන් එක සම්පූර්ණයෙන් අයින් කරලා දාන්න ඕනි කියන කාරණාව නෙමෙයි. අපිට පුළුවන් වෙන්න ඕනි තමන් විසින්ම තමන් හිතලා බලලා ෆෝන් එක පාවිච්චි කරන්න ඕනි මොන වෙලාවටද මොන වගේ දේවල් වලටද පාවිච්චි කරන්න ඕනි මේ කාලය තුලද මම ෆෝන් එකත් එක්ක කොයි විදිහටද ගනුදෙනු කරන්න ඕනි කියන කාරණාව ඔළුවේ තියාගන්න ඕනි ඔයා. ඉතින් ඒ හින්දා මෙතනදී මේ අදහස් කරන්නේ සම්පූර්ණයෙන් ෆෝන් එක නැති වෙන්න ඕනි කියන එක. මොකද මමත් ඒ ලෙවල් කාලේ වැඩ ගොඩක් කරගත්තේ ෆෝන් එකේ. හේතුව තමයි වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා ඒ කරුණු හොයාගෙන පාඩම් කරනේවට තව අලුත් දේවල් එකතු කරගත්තේ. මේ හැමදේම කරේ ගොඩක් වෙලාවට ඔන්ලයින් ක්ලාසස් මේ හැමදේම කරන්නේ ෆෝන් එකෙන්. ඉතින් ඒ හින්දා ෆෝන් එක අනිවාර්යයෙන්ම වටිනාකමක් තියෙනවා අපිට පාඩම් කරද්දී. හැබැයි ඒක අවශ්‍ය තැනට පාවිච්චි කරන එක ඔයා දැනුවත් සහ ඔයා මුලින් ගේම ගහලා කරන්න ඕනි දෙයක්. මේවා මේ මම මාස 2-3ක් ඉඳලා කරපු දේවල් නෙමෙයි. COVID-19 ඇවිල්ලා මාස ගාණක් ගියානේ කොහොම හරි. අපි ගෙදර හිටපු කාලයක් තිබ්බනේ. ඉතින් ඒ කාලේ
පුරාවටම මම මේ දේවල් එක දිගට කන්ටිනියු කරගෙන ගියා. මුල් කාලේ ගත්තොත් මම එක දිගට පාඩම් කරා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මට රැට ටිකක් පාඩම් කරන්න අමාරුයි. ඒ හින්දා මම සාමාන්‍යයෙන් උදේ 8ට නැගිටලා එක දිගට පාඩම් කරා. මට මේ පාඩම් කරන සිස්ටම් එක හැදුනා. උදේ 8ට නැගිටලා සාමාන්‍යයෙන් මම රෑ මට මතක විදිහට 10 11 වගේ වෙනකම් පාඩම් කරලා මම නිදා ගන්නවා. නිදාගෙන ආයෙ නැගිටින්නේ ගොඩක් වෙලාවට 1ට 2ට වගේ. ඔයාලට පාඩම් කරන්න පුළුවන් ටයිම් එක ඔයාලා හදාගන්න. මට රැට පාඩම් කරන්න බැරි හින්දා මම උදේ වරුවෙන් පාඩම් කරනවා. සහ මට ගොඩක් වෙලාවට දවල්ට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. එක්ක නිදිමත එනවා, එක්ක අවුව. ඉතින් ওই වෙලාවට මම මොනවා හරි එක්කෝ ෆිල්ම් එකක් බලනවා, මොන වගේ හරි මොන හරි දේවල් ටිකක් කරනවා. ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා පාඩම් කරන්න ටයිම් එකක් හදාගන්න. ඔයාලට දවල්ට පාඩම් කරන්න බැන්න නම් ඔයාලා දවල්ට ඔයාලට හිතෙන ඕනෙම වෙනම දෙයක් කරන්න. ඉතින් එතනදී අනිවාර්යයෙන්ම කෙනාගෙන් කෙනාට පාඩම් කරන ටයිම් එක වෙලාව වෙනස් වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙලාව හදාගන්න. මම මුල් කාලේ එක දිගට පැය 2-3ක් අඩුවෙන් නිදාගත්ත කෙනෙක්. හැබැයි අන්තිම වෙද්දී ඒක මට ෂේප් වුණා. ඉතින් එතකොට ඒ වෙනකොට මම හැමදේම කවර් කරගෙන තිබ්බේ. ඔක්කොම ටික පාඩම් කරගෙන තිබ්බේ. ඒතර මම සාමාන්‍ය විදිහේ කියන්නේ කාලසටහනකට තමයි වැඩ කරේ. අනිත් කාරණා තමයි මම අර ටයිම් ටේබල් ගහගෙන එහෙම පාඩම් කරපු කෙනෙක් නෙමෙයි ළමයි. මට එහෙම පුරුදු නැහැ ඇත්තටම. මේ ලොකු විසිල් බෝඩ් වල ඇඳගෙන මම එහෙම කරපු ළමයි නෙවෙයි. මට එහෙම ඇත්තටම එහෙම සිස්ටම් එකකට යන තරම් මට එච්චර මේකක් තිබ්බේ නැහැ. සහ මම ඒ වගේ දේවල් වලට ටිකක් අකමැති සහ කම්මැලි කෙනෙක්. ඒ කියන්නේ කාලසටහන් ගහගෙන එහෙම කරේ නැහැ. අර මම එක දිගට දෙයක් කන්ටිනියු කරගෙන ගියානේ. ඒ කන්ටිනියු කරගෙන ගියපු දේ ඔළුවේ තියෙන හින්දා අවසානයේ වෙනකම් මම මේ විදිහට තමයි වැඩ කරේ. ඊළඟ කාරණාව තමයි ඒක ගැන කිව්වොත් ඒක ඔයාලා කොයි විදිහට බාරගන්නේද කියන මම දන්නේ නැහැ. මම A-level කාලේ ඉඳලා මම ඝනදෙවියෝ අදහන කෙනෙක්. අදටත් පුරුද්දක් විදිහට මම ඝනදෙවියෝ අදහන කෙනෙක්. හැමදාම උදේ පාන්දර 2ට නැගිටලා හඳුන් කූරු පත්තු කරලා මම ඝනදෙවියන්ට කියන ගාථාවල් දාලා මම ටිකක් අහගෙන ඉඳලා ඊට පස්සේ තමයි පාඩම් කරන්න ගන්නේ. සාමාන්‍ය පාඩම් කරන වෙලාවටත් මම ගොඩාක් වෙලාවට පරණ සින්දු අහන කෙනෙක්. මම හරි ආසයි පරණ සින්දු වලට. මේ ඉතින් ඒ කියන්නේ අපේ පොඩි කාලේ නම් ගෙදර ඇහුවේ පරණ සින්දු විතරයි. ඉතින් ඒකත් එක්ක අර මට ඒ කාම් වයිබ් එක මාරම විදිහට දැනුණා. සහ පාඩම් කරද්දි මට ඒක මාරම සතුටක්. ඒ කියන්නේ මට පාඩම් කරන දේත් ඔළුවට යනවා. ඒක මම දන්නේ එකින් එකනට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ ටිප් එක ඔයාලට කිව්වේ සමහරට ඔයත් මං වගේ කෙනෙක් නම් සින්දු අහහ පාඩම් කරන කෙනෙක් නම් ඒක ඔයාලට වැදගත් වෙයි. මම awesome playlist එකක් තියෙනවා. පරණ සින්දු ටිකක් ඒ ටික අහහ තමයි පාඩම් කරන්නේ. සහ මට ගොඩක් වෙලාවට යාළුවොත් එක්ක ඉදි පාඩම් කරන්නත් බෑ. මම ඉස්කෝලේ ඊට පස්සේ දැන් කොවිඩ් ඉවරලා අපිට ඉස්කෝලේ පටන් ගත්තා. එහෙම හරි ඉස්කෝලේ ගිහිල්ලා පොතේ මැලිලා එහෙම පාඩම් කරේ නෑ. යාළුවොත් එක්ක ඉදි චිල් එකේ ආතල් එකේ ඉන්නවා. ගෙදර ආවට පස්සේ එක දිගට පාඩම් කරනවා. ඒ වගේම තමයි ඔයා මතක තියාගන්න ඔයා පාඩම් කරද්දී ඔයාටම ගැලපෙන සිස්ටම් එකක් හදාගන්න. මම මේ දේවල් කිව්වේ මගේ ලෙවල් කාලේ මම කරපු දේවල් කොයි විදිහටද පාඩම් කරන්න කියන එක. මේ දේවල් සමහරට ඔයාට ගැලපෙන්නත් පුළුවන්, ගැලපෙන්නේ නැති වෙන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාට තියෙන්නේ මේ දේවල් ඔයාට ගැලපෙනවා නම් ඒ දේවල් ජීවිතේට එකතු කරගෙන ඒ දේවල් හරි විදිහට කළමනාකරණය කරගෙන හොඳට පාඩම් වැඩ ටික කරගන්න. ඉතින් කිව්වත් වගේම මට අර ගොඩාක් පිරිසක් ඉන්නකොට පාඩම් කරන්න බෑ. මට සද්දෙන් ඇහෙන්න කෑ ගහලා පාඩම් කරන සිස්ටම් එකක් මගේ තියෙන. ඒ කියන්නේ මම ගෙදර ඉන්නකොටත් ගෙදර හිටියේ තනියමනේ. එතකොට මට අර කවුරුත් නැතුව සින්දුවක් දාලා අර කාට හරි උගන්වනවා වගේ හයියෙන් කටපාඩම් කරන සිස්ටම් එකක් තමයි මගේ තිබේ. මට ඒක සෑහෙන ඔලුවට ගියා. කවුරුත් නැති තැනක ගෙදර තනියම ඉන්න වෙලාවට ඔයාලට පුළුවන් නම් කවුරු හරි ඉන්නවා කියලා හිතාගෙන ළමයින්ට හරි වෙන්න පුළුවන්. මේ ළමයි ටිකක් ඉන්නවා මම දැන් උගන්වනවා කියලා හිතාගෙන පාඩම් කරන්න පුළුවන් නම් එහෙම නැත්නම් ඔයාගේ ළඟම යාළුවෙක්ට හරි ඔයාට පුළුවන් පාඩම් කියලා දෙන්න. ඒක ඒ ළමයාටත් හොඳයි. ඔයාටත් හොඳයි. අපිත් ඕක ඉස්කෝලේ අන්තිම කාලේ වගේ කරලා තියෙනවා. ඒ කියන්නේ අපි දන්න දේවල් සාකච්ඡා මේසයකට වගේ අරගෙන පාඩම් කරලා එහෙම නැත්නම් අපි දන්න දේවල් ඒ ළමයික ෂෙයා කරගෙන තියෙනවා ඒ ලෙවල් අන්තිම කාලේ. ඒ වගේම තමයි ළමයි ටියුෂන් ක්ලාස් යද්දී ඔයාලා අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. හොඳ ගුරුවරු ළඟට යන්න, රැල්ලට යන්න නැතුව. රැල්ලට අහුවෙන්නේ නැතුව හොඳ ටියුෂන් ක්ලාස් වලට යන්න. මම විශ්වාස කරන දේ මට ඉස්කෝලෙන් වගේම හැබැයි ඊට වඩා සාපේක්ෂව ටියුෂන් ක්ලාස් වලින් සෑහෙන වැඩ ගොඩක් කරගත්ත ළමෙක් මම. ඉතින් මගේ හිතට අවංකව ඇත්තම කතාව ගත්තොත් ටියුෂන් ක්ලාසස් වලින් තමයි මම සෑහෙන වැඩක් ටිකක් කරගත්තේ. ගොඩ ආවෙම ටියුෂන් ක්ලාස් වලින්. ඉස්කෝලේත් උගන්වන ගුරුවරු සෑහෙන මහන්සියක් වුණා. ඉතින් ටියුෂන් ක්ලාස් එකෙන් වැඩ ගොඩක් කරගත්ත ළමෙක්. ඉතින් ඒ හින්දා ඔයාලා රැල්ලට අහුවෙන්නේ නැතුව හොඳ ටියුෂන් ක්ලාස් එකකට යන්න. ටියුෂන් ක්ලාස් එකට යනවා කියන එක අනිවාර්ය නොවෙන්න පුළුවන්. නමුත් මම මගේ මට්ටමේ ඉඳන් කතා කරන හින්දා මට දැනුණ දේ තමයි මම මේ ඔයාලට කිව්වේ.
එහෙම නැතුව ටියුෂන් ක්ලාස් යන්න ඕනි කියලා දෙයක් නැහැ නේ. ඒක අපි අර සමාජයෙන් හැදිලා තියෙන දෙයක් නේ. ටියුෂන් ක්ලාස් යනවා කියන සිස්ටම් එක රැල්ලක් වීකෙන්ඩ් එකේ ටියුෂන් ක්ලාස් වලට යනවා. එහෙම නැත්නම් එකමාරට ඉස්කෝලේ ඇවිල්ලා ටියුෂන් ක්ලාස් වලට යනවා. නමුත් මම මගේ තැන ඉඳන් කතා කරන්නේ මට හරි ගියේම ඒ හොඳ ගුරුවරු ළඟට ගියපු හින්දා. ඉතින් වැල් බයිලා නැති ගුරුවරු වැඩේ හරියට කරන ගුරුවරයෙක් ළඟට වත් යන්න. ඉතින් ඔයාලටත් හොඳ ප්‍රතිඵලයක් අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්. ඉස්කෝලේ කාලේ ඔයාලට වාර විභාග තියෙනවා. පළාත් පේපර්ස් ඇවිල්ලා ඒ වගේ විභාග තියෙනවා අවසාන සෙමෙස්තරේ. ඒ හින්දා ඒවට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ඔයාලට ඔයාලගේ කොච්චර ප්‍රොසෙස් එකක් වෙලා තියෙනවද? ඔයාලා මෙච්චර දවස් පාඩම් කරපු දේවල් ඔයාලට කොච්චර මතක තියෙනවද? ඔයාලට කොච්චර දුරට ඒවා ඔළුවට ගිහින් තියෙනවද කියන එක බලන්න පුළුවන්. පේපර්ස් වලට ලියන්න ඔයාලා අනිවාර්යයෙන්ම ඒක අනිවාර්යම දෙයක්. ඒක කවුරු කොහොම කිව්වත් ඒකෙන් සෑහෙන දුරට අපිට දේවල් ටිකක් එකතු කරගන්න පුළුවන්. හොඳ ලකුණු ප්‍රමාණයක් විශේෂයෙන්ම පාසලේදී ඔයාලට අවසාන සෙමෙස්තරේ විභාග තියෙනවා, පළාත් පේපර්ස් ගෙන්නනවා, ගුරුවරු පේපර්ස් හදනවා, ඉස්කෝලේ පේපර්ස්. එතකොට ඒවට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න. ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලා කොච්චර දුරට ප්‍රොසෙස් එකක් ඔයාලගේ වෙලා තියෙනවද? ඔයාලා මෙච්චර කල් පාඩම් කරපු ඒවා ගෙන් ඔයාලට කොච්චර දුරට ලියන්න පුළුවන්ද කියන එක. මොකද සමහර තැන්වල මුල් කාලේ මට දැනුණ දෙයක් තමයි ළමයි මම පාඩම් කරනවා. ඒක ඕකේ, මම හොඳට පාඩම් කරනවා, කට පාඩම් කරන තැන් වල සුපිරියම කට පාඩම් කරනවා. හැබැයි පේපර් එකට ලියන්න ගියම මම හිර වෙනවා. ලියන්නේ මොකද්ද කියලා හිතා ගන්න බෑ. ළමයි ඔයා කොච්චර ටැලන්ටඩ් කෙනෙක් වුණත්, ඔයා කොච්චර මීටරයක් වුණත් වැඩක් නැහැ. පේපර් එකට උත්තරයක් ලියා ගන්න බැරි නම් ඒ හින්දා අනිවාර්යයෙන්ම ටයිම් එක තියලා පැයද MCQ එකද පැය දෙකද රචනා පේපරේද ටයිම් එක තියලා අනිවාර්යයෙන්ම ඔයාලා පේපර්ස් වලට උත්තර ලියන්න. මම උනත් පේපර්ස් වලට කවදාවත් ලියපු ළමෙක් නෙමෙයි. මං අකමැතිම කෙනෙක්. සමහරට ඔයත් මගේ ටයිප් වෙන්න පුළුවන්. මොකද මම පේපර්ස් ලියන එක හරිම අකමැති. මට ඕනේ පාඩම් කරා එතනින් ඉවරයි. හැබැයි මම අර කිව්වත් වගේම ගෙදර ඉන්න කාලේ සෑහෙන පේපර්ස් කරා. මුල් කාලේ නම් ඇත්තම කතාව ටයිම් එක තියලා නෙමෙයි කරේ. මොකද මට හුරු වෙන ටික කාලයක් ගියා නේ සිස්ටම් එකට. ඒ හින්දා මුල් කාලේ නම් ඇත්තටම එහෙම ටයිම් එක තියලා කරේ නෑ. හැබැයි ඊට පස්සේ මම ටයිම් එක තියලා වෙලාවට කාලේ කළමනාකරණය කරගෙන ඒ පේපර්ස් ටික කරා. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ ඔයා කරගෙන යන වැඩේ දිගටම කන්ටිනියු කරගෙන යන්න. මගදී නවත්තන්න එපා. මගදී නැවතුවොත් කම්මැලි වෙන එක වෙනවාම තමයි ළමයි. පාඩම් කරන එක නැවතුවම තමයි ආය කම්මැලි වෙනවා. පාඩම් ගන්න හිතෙන්නේ. හැබැයි ඔයා එක දිගට පාඩම් කරන්න ගත්තොත් ඔයාට ආසෙ හිතිලා ඔයා අනිවාර්යෙන් පාඩම් කරනවා. ඒ වගේම තමයි ළමයි ඔයා කරන සබ්ජෙක්ට් තුන ඔයා හරිම ආසාවෙන් කරන්න. නිකන් අකමැත්තෙන් අයියෝ මොන වදයක්ද කියලා හිතලා නම් කරන්න එපා. මම පෞද්ගලිකව මම කරපු සබ්ජෙක්ට් තුනටම හරිම ආදරෙයි. ඉතින් ඒ තුනම මම හරිම ආසාවෙන් කරේ. ඩාන්සින්, පොලිටිකල් සයන්ස් සහ මීඩියා කියන සබ්ජෙක්ට් තුනම. ඉතින් දැන් අද වෙනකොට මම කොළඹ යුනිවර්සිටි එකේ සංවේදන හා නිර්මාණාත්මක කලා අධ්‍යනාංශයේ ගෞරවේදී විශේෂ උපාධියක් හදාරන කෙනෙක්. ඉතින් මම හිතනවා මම A level කාලේ ඒ වුණ මහන්සිය ප්‍රතිඵල මට අද වෙනකොට තියෙනවා. සෑහෙන දේවල් ගොඩක් මම කැම්පස් එක ඇතුලේ දේවල් එකතු කරගෙන තියෙනවා මේ අවුරුදු 3 පුරාවටම. ඒ හින්දා ඔයාටත් හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා. මොකද සමහරට ඔයත් අර කලින් කිව්වා වගේ මගේ ටයිප් ළමෙක් වෙන්න ඇති. මේ වීඩියෝ එක ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ හින්දා ඉතින් අනිවාර්යයෙන්ම මේ දේවල් try කරලා බලන්න. සමහර විට ඔයාට හරියන්න පුළුවන්. විශේෂයෙන්ම A level කරන අයට, කැම්පස් යන්න බලන් ඉන්න අයට වගේම A level වලට එන්න බලන් ඉන්න අයටත් මේ වීඩියෝ එක වැදගත් වෙයි. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙන ගමන් හැමෝම පරිස්සමට. බයි.